හරි රසයි පුතයි එන්න එන්න ලාභ දෙනවා රාජි මල්ලේ එන්න කල්ප මේවා හරි රසයි පුතයි එන්න එන්න ලාභ දෙනවා රාජි මල්ලේ එන්න කල්ප මේවා හරි රසයි පුතයි මේ ඇවිල්ලා ඉන්න ළඟටම ගන්න කෙනෙක් රාමුටම විකුණනවාද දාන්තල් දෙනවාද? ඇයි මොකද? මම දැක්කාර කොල්ලන් ටික විසික් කරනවා. එහෙම තමයි. මුදල් ඉතින් පස්සේ දෙයි. ඔව් පස්සේ දෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඒක නෙමෙයි. ඔයාට මොකද මාව මතක් වුනේ හදිසියෙම? ඔව්. ඉඳලා මිනිස්සු ගෙදර එනකොට ගෑනුවා මතක් වුනේ අයිඩු. නැත්තම් ඉතින් දැන් කී දවසකින්ද මේ ගෙදර ආවේ මං අහන්නේ? මිනිහෙක් කිය. ඇයි? ගෑනු හදන්න මිනිස්සු බිම දාන්නම තමයි. මිනිහෙක් කියලා නමට හිටියට වැඩක් නැහනේ. ගෑනිට කණ්ඩායම් ඉඳ දෙන්න බෑ නම් මොකටද මේ මිනිහගේ ඇති ඵලෙ? ඇයි යකෝ ගිය මාසේ පළවෙනිද හාල්ුණ්ඩුවක් ගෙනාවේ? අනේ අනේ කියනවනේ ලැජ්ජ නැතුව. ඒක තියලා තියෙන ආපුවම ටික ටික හදලා කැඳ හදලා දෙන්න. බඩු මිලේ ඉහළ යනවා ඇටි ඇටි කාපල්ලා. ඔව් ඔව් මේ ආයිත් මොකද රාජමාලිගාව රාජභෝජන හොඳට වළඳනවනේ. ගෑණි කෑවත් එකයි නැත්ත් එකයි පේනවනේද මගේ හැටි? ඇයි? තමුද එනකොට හිටපු හැටි මතකද? ඔව් ඉතින්. ගමේම කට්ටිය කිව්වේ ඉකිරින්යක් යනවා කියලා. අනේ නිකන් ඉන්න. මං ඉතින් මේ පළතුරු ටිකක් විකුණලා ඒකෙන් උයා ගන්න එක තමයි මම මේ කන්නේ. ආමිනේ. ඇයි? මේ මල් වානේ වුවද බං? මන් දන්නේ කොහොමද කොහේවද කියලා ඉතින්. ඕව ගහේ වුණා. ගහේ කියන්නේ මල් වානේ වුවා තමයි මේවා ගැලවේ. ඇති ඇති එකක් ආපුවාම. ඔක්කොම ටිකක් ආපුවාම හිත ජීවත් වෙන්නේ කොහොමද මං? අම්මට උඩු මේ කඩපංගෝ බං වික්කෑ කියේ. ඒ මොනවද? ගෙදර ගහේදී. ඔව්ව කන්නේ නෑ මෙහෙ කට්ටිය. ඔව්. මෙහෙ කට්ටිය කන්නේ උඩහ පළාත්වල එව්වා. උඩහ පළාත් කරලා කට්ටිය මෙව්වා. ඔව් ඔව් ඔව්. මේවා කන්නේ. මං ආසයි දියුල් කිරි මිරිකලා බොන්න. මොකටද ඉතින් මගේ කට? ආමිනේ ගෙදර වැඩ කරලා මිනිහා ආපුවාම ආදරෙන් මේ මෙහෙර දෙනවා. මේ මෙහෙර දෙනවා. ඇයි? දැන් තමයි ඉතින්. පිරිමිතින් කරන්න තියෙන හැම දෙයක්ම කරලා අන්තිමට ගෙදර ආපුවම ගෑණි දෙක වෙන්න ඕනේ. නැතුව ගෑණි එක වෙන්නේ. ඇයි? ගෑණි එක වෙලා හිටියොත් මොකද? එතන තමයි දිනුවක් තියෙන්නේ. පිරිමියා ඕන දෙයක් කරලා වෙලා වැවෙන් කකුල් දෙක හොදලා ගෙදර ආවනම් පිරිමියා. ඇත්තද? ඒ ඉස්සර. ඇයි? මොකටද ඉතින්? ඔය ගෑනු කියනවා කියන්නේ තමතුලා කිසිම දරුවෙක් ගැන කල්පනාවක් නැහැ දුකක් නැහැ වේදනාවක් නැහැ කියලා. ඒ කියන්නේ? පිරිමින්ටත් වේදනාව තියෙනවා. නැත්තද? අනේ ඉතින් මගෙත් කරුමෙට කර ගැහුවා මමත් ඉතින්. අම්මත් එක්ක අර නාඩ ගිහලා වැව් පිටියේ වැකන්ද දිගේ යනකොට අර ලස්සන හීපද කීකියා ගියපු මිනිස්සයාද දෙයනේ මේ ඉන්නේ කියලා හිතෙනවා මට. කතාවද බඳිනකොට ඔහම මෙන් ඉඳ ගන්නවා මේ ඇයි? ඉඳ ගන්න පුටුව සමිතියේ. ඔව් ඉතින් ලැජ්ජ නැතුව කියනවනේ. ඕකත් මම දෑවැද්දට ගෙනාපු එක. මට යන්න දෙන්නේ නැතේ මනෝජ්කාරයා. ඉතින් කියන්නකෝ අනේ. ඔය එන්න බං දියුල්. ගහින්. මට මෙහෙම ඉන්නකොට මතක් වෙන්නේ අපි දෙන යාළු වෙච්ච කාලේ. ඒකනේ මං කිව්වේ වැව් කන්දේ දිගේ අම්මත් එක්ක මම ආන්ට දොලට යනකොට
ලස්සන හීපද කියපු කොල්ලද මේ ඉන්නේ කියලා හිතෙනවා. ආමිනේ. ඇයි? දවසක් අර ගංගලක අපි නානා හිටියා නේද? ඔව් ඔව්. ගමුසේ අර ඇදගෙන යන්න ආවේ අම්මා. ඔව්. පීමට ගහපු ගෑහිලා. ඇයි? දල්වා පොල් පිටෙන් කාටද? මට. ඉතින් ඒ තරහටමයි මං තමද ගෙනාවේ. ඉතින් අම්මා කැමති වෙන වගේ වැඩවලට. ඉතින් කියන්නකෝ. ඒ වාගේ ඒ ආදරේ ඉතින් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් මම නානකොට ඊට පස්සේ නානකොට මම හිටියේ කුබුක් ගයි. කුබුකයි? අනේ දෙයනේ දැක්කේ නෑනේ. මම උඩ හිටියේ. උඩ? තමද අර ගංගට ඔහම නැමෙලා තිබ්බේ අත්ත. ඔව්. ඊ අත්ත මම බලන්නේ ඉතින්. ඊට පස්සේ හොරා ගෙඩිය. ඔර ගෙඩිය තමයි. ඉතින් මේ ඔයාට කියන්නේ ආ මම දැන් අත්ත උඩේ බලන්නේ ඔයා දැන් නානවා. අම්මවිල වෙන වෙන ඇදගෙන කියන්නේ. ඔව් ඔව්. මම අර අත්තෙන් ඔහොම බැලුවා. අනේ අත්ත කඩාගෙන ගම් කිව්වා. අනේ දෙයනේ. වතුර යට ගියා. ඊට පස්සේ උඩ ඇවිල්ලා ගහදියා බලනට සරමගයි. අප්පච්චි ඉතින් මොකද උනේ? ඊටකොට ගියේ ඔයා? යන්න කොටට ආවා. එනකොට ගෑණියක් නාන්නේට වයික් පැන්නා. අනේ ඉතින් අය දැන් අය නානවා. අනේ දෙයනේ ඔච්චරලා නානකොට සීත ඇති. ඊමට ඉන්න බෑ සූත. ඊට පස්සේ අවදා 6ට විතර මම බැලුවා එකෙක්වත් නැහැ යන්තම් කොල්ල යන්න පුළුවන් කියලා. මීන් කොට එනකොට අය ගෑණියක් වෙනවා. අනේ ඉතින් ඔයා දවසේම වතුරේ. නෑ 7:00 විතර බැරිම තැන දුවගෙන ගිහලා නෙළුම් ගාලේ හොඳ කෝඩ් නෙළුම් කොළ දෙකක් කඩාගෙන ගෙදර ගියා. නෙළුම් කොළ දෙකකින් කොහොමද ගෙදර ගියේ? මේ යන්නේ නෙළුම් කොළ දෙක අරගෙන මේ මට තේරෙනවා. මග දැන් මෙහෙම යනකොට මට ඉන්න බෑ අතරි දෙනවා. ඊට පස්සේ මං අත් දෙක අරන් මෙහෙම අනේ ඉතින් ගෑණියක් කෙනලු රාම්මෑනිකෝ ආම් බලාපන් නෙළුම් කුරුල්ලේ කියලා. අර නෑනේ ඒ හින්දා ඉතින් එවුන්දා එදා තමයි දැකලා දෙන්නේ නෙළුම් කුරුල්ලා. පරණ යකඩ පරණ බේස හිල්ලෙච්ච මොටි පරණ බැටරි අනේ එන්නකෝ. ඇයි? පරණ බඩුවට අලුත් බඩුවක් දෙනවා. අන්න හරි. එයා තමයි අපේ ගෙදර තියෙන්නේ පරණ බඩුව. අලුත් බඩුවක් දෙනවද පරණ බඩුවට? ඇයි? පරණ බඩුවට අලුත් බඩුවක් දෙනවා. එන්න අපේ ගෙදර තියෙනවා. මොනවද තියෙන්නේ? මොකුත් නෑ. මේ ළඟදී තුන්නා තියෙන්නේ වසේරම. අර ටැංක පෙට්ටියේ ඒකක් දීලා කණ්ඩද හදන්නේ? ටැංක පෙට්ටිය දෙන්න කියලා බැලුවේ. අලුත් එකක් හම් වෙනවා නා. හරි. රමුටන් දකින්නට උඩ දදා ඉන්නේ හිතන. තාත්තේ අම්මා ඇයි පුතේ ඇයි? මොකද ඔය කතා කරන එක? අනේ පුතේ උඹලගේ තාත්තා ඇවිල්ලා. කොයි තාත්තද අමර ඊයාපේ කද පෙරේද අපේ කද පළමු දාපේ කද? දෙයනේ උඹලගේ තාත්තා. කොයි එකද අර ඊයාපේ කද අර උසේ කද කොටේ කද? ඇයි? මොකද? සතියේ තාත්තලා කී දෙනෙක් එනවද මං? සතියට ගාන නෙමෙයි. ඊයර ඔයාලගේ ලොකු අයියා ආවා. අපේ අයියා? ඔව්. වෙලට වතුර හරවන්න යන ගමන් අපේ ගෙදර ආවා. වතුර හරවන්න? ඔව්. ඇයි? අයියාත් වතුර හරවන්න යනවා. ඉතින් මේ වත්තනදී පාර තියෙන්නේ? ඔව් නම් කොටද ගෙදර ආවේ? හඬකෝ මං ඒ ගමන් දොරේ මේ අර ඉබකෙල්ල සොබි කෙල්ල අනේ ඒක හදන්න කිව්වා. කුණ්ඩි පට්ටම. කුණ්ඩි පට්ටම. අයියා ඇල්ලුවාද? ඇල්ලුවා ඉතින් හදලා දීලා ගියා ඉතින්. කොහෙද ඉතින් මලය එනවනේ මාසෙකට සැරයක් නේ මලයා ගෙදර එන්නේ. ඒකනේ මලය නැති හොඳයි අයියාවත් කුණ්ඩි පට්ටම ආල්ලපොයි. මේ ඒ කාලලා වෙලට යනකොට ලක්කට හොරු කපලලු. බොරු. ඕ බොරු නෙමෙයි ඇත්ත. මේ පිටිපස්සේ දොරේ බෝලෙත් අල්ලගන්න. අයියට කියලා පිටිපස්සේ දොරේ බෝලෙත් අල්ලගන්න. නේ ලැජ්ජ නැතුව කියනවනේ. තව ඒකත් අල්ලලා දෙන්න කියලා. මාස ගානට මම පස්සේ මං ගෙදර එන්න මට පුළුවන් ද බෝල අල්ලලා ඉන්න. නාල කාලා ඉවරලා ආමිනේ. ඇයි? ඌවා ගණන් ගන්නද? මං ඉතින් ගණන් ගන්න නෑ නේ ඉතින් මං හොඳ එකේ හින්දා. මා ප්‍රේමී. අයිසයි. අනේ කියන්නකෝ. මා ප්‍රේමී සිනේ කුමා. ඇයි පමාවි. තේතේ මතක් වෙනවා. මට කී. ඔය මොකද ඔය? මේ ඔයා කවියක් කියන්නද? අනේ මන් දන්නේ අනේ. ඔයා එකක් කියන්නකෝ.
හරි. හොඳ එකක්. ඔයානේ තින් අපේ කවියා කියනු එකක්. උන් චන්දරට ඇවිදින් එනි හරි මැන්දේට රංගන්ද තාම පොල් කඩනවද වස්ත මැන්ද අනේ කියන්න රංගන්ද තාමත් වලල්ල ගහ මුල අවසට එනකොට වලල්ල ගෙදරට ගෙන ඉන්න අනේ මොකටද මේ වලල්ලක් මේ පොල් කන්න වලල්ල ගෙදරට ගේද කියන්නේ? රම්බණ්ඩායි ගෑනිලු කිව්වේ මිනිහට පොල් වලල්ල ගෙනියන්න කියලා. ඇයි? ගෑනිට රැට ගස් යන්න. අනේ ගෑනු ගස් යනවද? යනවලු මම රැට 12ට විතර ගස් යට ඉන්න බලන්න. ගෑනු ගස් නගිනවා බලන්න. පෝ මෙයාටත් ඕන නැති වැඩ නක්. බලන්නයි පිටපොට කරාම නගිනකොට. ඈ? අපි දෙන්නම එක. හරි. මම මේ කියනකන් ඉතින්. හරි දෙන්නම එකක් කියන. හරි ඔට්ටුයි. 1 2 3. මුකුළු පාට සතුරු පසමවසන අතමවසන ඔබේ හදට සුරුළු වී නම් මුකුළු පාට සතුරු පසමවසන ඔබේ හදට සුරුළු වී නම් කවුද? ගෙදර කවුරුවත් නැද්ද? වේදනාව නගන්නම් මේ. මොකද කියන්නේ? කවුද කතා කරනවද? ඉන්නේ ඉස්සරහ දොර වහලා තියෙන්නේ. ඔය කවුරුවත් නැද්ද? දොරටවත් අඩි ගහලා බලන්න. මේ කවුරුවත් නැද්ද ගෙදර? මොකද කියන්නේ? දහඩු ගලෝ. ඒකනේ කියන්නේ මොකද කියන්නේ? කවුරුත් නැහැ කියන්නේ. ගෙදර කවුරුවත් නැතෝ. යකෝ එහෙනම් භූතයෝද ගේ ඇතුලේ ඉන්නේ? දෙයනේ ගෙදර කවුරුවත් නැහැ කියනකොට හරිනේ. ඊ මොණ්ඩේ ගොන බූරුවා. ඒකනේ. ගෙදර කවුරුත් නැත්නම් කවුද කතා කරන්නේ? අපි බුද්ධි කියන. මේ අපි නේදී. එතකොට කතා කරන්නේ හීනෙන්ද? දැන් මොකද කියන්නේ? මම බය වෙනවා බුද්ධියයි මොකද කියන්නේ? මොකදනේ ඔය ඇවිල්ලා ඉන්නේ? ඒකනේ යන්නේ. යකෝ හතර වටේම දොර අගුළු අප්පට. එලා ඉඳලා ගෙදර ආව විතරයි. කොහෙද එනස හෙනවරෙක් ආවා? මං එන්නකොට මේ කණ්ඩුලේ හිටියේ රාජමාලිගාවේ. කණ්ඩුලේ එන්න හේතුවක් නැහැ. වෙනේ දාපු තාත්තක් දන්නේ නැහැ. කවුද දන්නේ ආවේ නේද? දොර නම් ජනේලේ ඇරලා තියෙනවා.